හොඳයි සියලු දෙනාටම අපි අවුරාවක් දෙකක කාලයක් අපේ පාරම්පරික ඉතිහාසයේ බොහොම රවුමක් ගන්නවා. මම හිතන්නේ අලුතම අත්දැකීමක්. අපේ මල්බැත්තෝ ප්‍රසංගයේ අපි අත්හදා බැලීමේ මංගල වැඩසටහන තමයි මේ සිද්ධ කළේ. මම දන්නේ නැහැ කොතෙක් දුරට සාර්ථකද අසාර්ථකද කියන එක දන්නේ නැහැ. අපිට පසු දැනගන්න ලැබෙයි ප්‍රතිචාර මොනවද කියලා. කෙසේ වෙතත් අපි අරමුණ තමයි මේ වගේ එකම හොතක් සුළු පිරිසක් සතුටු කරලා මෙතනින් නතර වෙන එක නෙමෙයි. මේ දරුවන්ගේ මේ හැකියාව තවම දියුණු කරලා ඒ ටික ලෝකයට අරගෙන ගිහිල්ලා මේ අදට නැති බැරි දරුවෝ අනාගතේ ඇති හැකි දරුවෝ බවට පත් කරන පාරේ අබ ඇටයක විතර ගල් පොඩ්ඩක් තමයි ඔබ දැක්කේ. තව මේකේ පුරවන්න තියෙනවා මහ ගොඩක් මහ කන්දක්. ඒ සඳහා මා හිතනවා මේ ජන සමාජයේ සහෘද හිතවතුන් ඒකට නොපැකිලව අපිට උදව් කරා කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි තාම මේ කතාව ලෝකෙට අරගෙන ගියේ නැහැ. අද තමයි ඒක ආරම්භ කරලා අපි අත්හදා බැලුවේ යා හැකි මට්ටමක අපි ඉන්නවද කියලා. ඉතින් ඒ හින්දා අපි අනාගතේ ලෝකෙට ගිහිල්ලා ඒ අයට මේ දරුවන්ගේ හැකියාවක් පෙන්නලා මේ හැකියාවන් වඩා වර්ධනය කරගන්නට සහ ඒ හැකියාවන් ඔස්සේ ගිහිල්ලා සාර්ථක ජීවිතයක් ආරම්භ කරන්නට තරම් අපට අඩු දේ අපට නැති දේ ඔබට සපයන්න පුළුවන්ද කියලා අපි අහන්නේ. අපි ඉල්ලා සිටින්නේ මේ වැඩසටහන හරහා. ඒ සඳහා ඇති කරපු වැඩසටහනක මංගල දර්ශනය තමයි අද ඔබ දැක්කේ. ඇවිල්ලා මේ දරුවන්ගේ දර්ශන දැකලා ඒ දරුවන් සතුටු කරලා උනන්දු කරන්නට මේ මහ වැස්සේ මම හිතන්නේ මේ හෝල් එක මදි වෙයි නොහැටි ප්‍රමාණය. නමුත් වැස්ස නිසාම තමයි සියලු දෙනාටම එන්න නොහැකි වුණේ. නමුත් මහ වැසි මැද හරි යා යුතුම කියලා මෙතෙන් දාපු ඔබ සියලු දෙනාටම මේ දරුවන්ගේ අනාගතය යම් තාක් සාර්ථක වෙනවා නම් එහි මුල් පියවර අපි සියසින් දුටුවාය කියන සතුට සදාකාලිකව හිතේ තියාගෙන සතුටු වෙන්න ඔබට ආරාධනා කරමි. සියලු දෙනාටම සුබ රාත්‍රියකට සුබපත් වෙන්න මානවතිනවා. සියලු දෙනාටම මාම කැච්චක් හොදපත්.